අපේ හෙළයන්ගේ අතිවිශිෂ්ට නිර්මාණය. කුරු ආසියාවේ සංරක්ෂිත එකම ස්ථානයක් මේක තමයි. ලෝකයේ දක්නට ලැබෙන නිර්මාණ ශිල්පයේ අංග සම්පූර්ණයෙන් දක්නට ලැබෙන එකම මේ තමයි නිල්ලක්කගම බෝධිඝරය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව හෙට්ටගම ප්‍රදේශයේ තමයි මේ නිල්ලක්කගම බෝධිඝරය පිහිටා තියෙන්නේ. මේ දක්නට ලැබෙන ශිලාලේඛන වලට අනුව ක්‍රිස්තුපූර්ව 9 හෝ 10 දේවසේදී නිර්මාණය කරන ලද්දක් බවට විශ්වාස කරේ. ශිලාලේඛයේ සඳහන් වන්නේ මුල්වගල බුත් නැනැත්තේ මහ බෝධියට ඇත්රූප 10ක් සිදු කරවා පූජා කර ඇති බවත් ඒ පින් බලෙන් අනුත්තර සම්මා සම්බුදු බව ප්‍රාර්ථනා කරන බවයි. ඒ වගේම ජනප්‍රියතාවයක් තිබෙනවා අනුරාධපුර රාජධානි සමයේදී විදේශ ආක්‍රමණ හේතුවෙන් දළදා වංශය ආරක්ෂා කර ගැනීමට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හෙට්ටියුගේ වෙස්කන දළදා වංශය යොදාගෙන මේ ප්‍රදේශයේ හරහා මායාවත්ව ගමන් කර ඇති බවත්. යන ගමනේදී එක්තරාක් මෙම ස්ථානයේදී ගත කිරීමට සිදු වී තිබෙනවා. අයෝධ්‍යාවේ සමයේ පසු එම භික්ෂුන් වහන්සේ දළදා වංශයේ ප්‍රගණා ගමනේදී එක්තරාක් ගත කර බව රජුට දන්වා සිටිනවා. රජු එම ස්ථානයේදී බෝධියක් රෝපණය කර එහි ආරක්ෂාවට පියසක් සහිත ගෘහයක් ඉදි කර බවට ජනප්‍රවාදයේ